ඔයාලට මන් දන්නා මේ දවස් ටිකේ කාලගුණය එක ඔයාලා එක එක ගැටලු වලට ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඉතින් ඔයාලා පරිස්සමෙන් ඉන්න, ඔයාලගේ සෞඛ්‍ය රැක ගන්න. ඒක තමයි ඉස්සලා මුලින්ම කියන්න ඕනේ. අනිත් එක මම මේ එන්න හිටියේ නෑ. ඉතින් මං හිතුවා මම දෙයක් කතා කරද්දී පුරනාන්දුව මේ පිළිබඳව ඒ අත්යාගේ මතය දීලා නිකන් නේද මිනිස්සෙක් වගේ මේ ඒ කියන්නේ මෙහෙම කියන්න බෑනේ. ඉතින් ඇත්ත නිසා වටෙන් ගොඩෙන් පිටින් ගහනවා. ඉතින් පව් මේ මං කියන්නේ දැන් මේ නාලාගිරි වගේ මෙයා ඇවිස්සීලානේ යන්නේ කොහෙද මල්ලේ පොල් කේස් එකක් වෙලා තියෙන්නේ. ඇත්තටම මම මේ වීඩියෝ එකෙන් හොඳට බලන්න කුක්කොටි කඩයි මැක්කොටි කඩයි කියන්නේ පේජ් වලින් ගගා දෙන්නේ ෆුල් නිකන් යන් සිඟිතියාතල්. හරිද? මම මේ අවුරුදු 22ක මේ මගේ කලාලෝකයේ ඉඳලා මම මඩ කාලා මේ එක්ස්පීරියන්ස් එකකුයි ඔයාලගේ මෝඩකමයි මේ මෙතන හැප්පෙන්නේ ගැටෙන්නේ. ඉතින් ඒක චුට්ටක් පරිස්සමෙන් කමෙන්ට් එකක් කරේ දානවා පොඩ්ඩක් දාගන්න. අනිත් එක තමයි මම නියෝජනය කරේ මෙතන කලාකරුවන්ට. ඒ කියන්නේ ගායකයා මේ නර්තන කාණ්ඩායම නිවේදක මහතා වීඩියෝ ටීම් වලටත් මෙයා කියනවානේ මට ඕන එක නෑ. දැන් ඕක ඉතින් දන්නවනේ. ඔය දැන් ඔයාලා බලපු වීඩියෝස් වලින් අරාමයේ මේ කුක්කෙක් ඇවිල්ලා ආවේ. පොරනාන්දුගේ කුක්කෙක් ඇවිල්ලා ඊ කිව්වේ මහලොකු පොර ටොක්ස්. ඉතින් එයා දීලා කිව්වා ඉතින් සියලුම මඩකරියන්ට පිළිතුරක්. ඇත්තටම ඒ සංවිධායකයන්ටත් මඩකරියෝ කියන්න පුළුවන්. සියලුම කියනකොට පොඩ්ඩක් ඔයාලගේ වචන ටයිප් කරනකොටත් නිකන් ඔය ටයිප් කරන්න එපා. හරිද? ඉතින් එතකොට ඒක නිසා ඔයා චුට්ටක් බලන්න පොර ටොක්ස් දුන්නානේ. එයාලා මහ ප්‍රාණ රටවල් වලට යන යකෝ ඒ මහ ප්‍රාණ රටවල් වලට ගිහිල්ලා උඹලා ගහන්නේ එතන ඉන්න මිනිස්සුන්ට තමයි. හරි. මේ ඉතින් ඒව වැඩන්නේ ඒව දුන්නම් මේ කියන්නේ නැටේ කියන්න හොඳ වෙලාව යනවා. මම වීඩියෝස් කීපයක් ගේනවා. ඒකට මට මම මේ පන්දමක් පත්තු කරන්නේ ඒ පන්දම මන් නිවන්නේ නැහැ. මේ පන්දම නියෝජනය කරන්නේ මම නෙමෙයි. මේකේ ඉන්නවා මිනිස්සු සෑහෙන්න අවුරුදු 10ක 15ක එරියස් තියෙන සෙට් එකේ ඉන්නවා. එන්න ඉස්සරහට ඇවිල්ලා කියන්න මොකද බය වෙන්න එපා. මේක තමයි එකම chance එක මේ මිනිස්සෙගේ තියෙන ජරාකම පට්ට මහ තියෙන උද්දච්චකම ඒකාධිපතිත්වය මෙයාගේ රෙදි ගලවන්න ඕනේ. ඔයාලගේ කතාව කියන්නේ. හැබැයි මගේ රෙදි ගලවනවානේ මාව පුනරුත්ථාපනයට දාලා මේ අද යාවේ මම විනය බාරම්ති මාම කියලා දැන් මම කුණාර්ව කියනවා මම වේස ගෑණි මං ගෝතේ. ඔය වීඩියෝ මේ කුක්කොටික හිටියෙත් නෑනේ උතන. ඔය මං කකුල දාගෙන ඉන්න කකුල උඩ දාන වීඩියෝ එක දැම්මේ මම නිතරම ගියේ මිනිස්සු අතරට. මම කියන කතා කිව්වේ ඒ දවසක වෙච්ච සිද්ධියක් මොනවා හරි දෙයක් මං අලලා කියනවා නිතරම. මම එහෙම චරිතයක් මම මේ කිසිම දෙයක් කටපාඩම් කරගෙන යන්නේ නෑ. එතන මං කකුලක් වුණත් උඩ දාගෙන එතන හිටියා ජිම්නාස්ටික් කරන පොඩි එකෙක්. එයාට කිව්වා මම ජිම්නාස්ටික් කරනවා මම මෙහෙම මං කකුල අද මම ගියා අපි කරනකොට යකෝ එන්නේ ඒ ආශ්‍රේ මම ඉතින් ඒ වෙලාවේ ඒ පොඩි බබාව සනසන්න මම ඉතින් මමත් කකුලක් උඩ දාගෙන අපිටත් පුළුවන් ද කියේ ඔය චූටි දෙන සිඟිතියාතල් මුම්මේ තියාගෙන මේ නිකන් මහා දොබ කරගෙන ටිපර්යක් බාලාගේ පෙන්නනවා. යකෝ නොදන්න ගොන් ආතල් දෙන්න එපා. ඒවා ඒ දුන්නේ රිදෙන්න වැදෙන තැනට රිදිලා ඇතිනේ දැන්. හරිද? නොදන්න ගෝත මේ මගුල කියවන්න එපා. දන්නේ නැති හරිද? ඉතින් කමන්නේ දාපේ ගත්තා දැන් මොකද ඕක මොකද්ද කියලා කියාගන්නත් බැරුව කියන්නේ. මම කරන අනිත් එක මේ අර අපේ එක්කෙනා අනිත් මම කකුල මම බිජ්ජර ගහනවා. උඹලා කුණාරපෙන් තියෙන්නේ ඕනනේ. මේ මම යකෝ බිජ්ජර ගහන්න මට එච්චර අමාරු වන්නේ මම ඒ කොල්ලේ කකුල මැදින් අපි කරන දේවල් මම ඒ කකුල මැදින් යන නිකන් බිජ්ජකට ගහන්න මට ඕනේ ඒව පර්ෆෝමන්ස්. හරිද? ඒවා ඒ දවස්වල අපි නිකන් කරන දේවල් ආතලෙට ඵලයන් ගිල්ලන බලපල්ලා ඔය ලොකු අර අහසටත් උඩින් ඉන්න එකක් මේ අර නර්තන වැඩසටහනක් කරන්නේ. ඒවල හතර වටින් අදිනේවා ඇඟවල් අදිනේවල ජංගි පෙන්නනේවා ඒවා කුණුවarp නෙවෙයිද? එතකොට ඒවා බල මේ දරුවෝ එනවලු පවුල් එනවලු මේ මහ කියනවලු මොනවාද මේ දෙන ආතල් දෙන්න පරියක් දෙන දේ දෙන්න මේ පොයින්ට් එකට කතා කරන්න. ඉතින් මම රූනි thank you so much ඔයාට බ්‍රෝ. මොකද ඔයා ආවා මට පස්සේ මොකද එන්න තව ඉන්නවනම් එන්න මේක තමයි එකම chance එක. දැන් මේ මට වැඩ නෑ මට මාව කවුද ගන්නෙ උඹට ෂෝ නෑ උඹට අද ඉඳලා හිඟා කන්න මේ මට කියනවනේ සෙට් එකක්. මම මේකට බහින්නේ ඇයි මේ කතාවට බැස්සේ ඇයි මොකද ණයට ගහලා පොල්ල වරද්දන්න ඕනේ මට මම ගැහුවේ ආයේ නිකන් දෙන්න ණයට ගැහුවම තමයි මොකද මු ණය හරිද. ඉතින් ඒක නිසා පොරනාන්දුර කියන්නේ පොරා ඔයා හිතනවාද මම මේ පත්තු කරගත්ත පන්දම මන් නිවයි කියලා. මම කලාවේ අවුරුදු 22ක් අල්ලගෙන හිටියේ මම නෙමෙයි මම මිනිස්සු වෙතන තිබ්බේ. අදටත් ඔයා දැනගන්න ඔයාට කිසිම අයිතියක් නැහැ. ඔයාට විතරක් නෙමෙයි
ඔයාව කිව්වනේ පොර ටෝක් එකක් දීලා අර පප්පට ලොකු පප්පට අහසට උඩින් ඉන පප්පගේ channel එකට ගිහිල්ලා ඔයා කිව්වනේ මෙයාව කවුද ගන්නෙ මෙයාව නිවුස්ලා ගන්න නැහැ කිව්වා මේ ඔයා කියපේවා කියන්නේ නිවුස් ගන්න නැහැ වායෝ ගන්න නැහැ මේරියන්ස් ගන්න නැහැ එයාලත් එහෙම කරනවා නම් එයාලටත් කිසිම අයිතියක් නැහැ එයාලටත් තියෙන්නේ කවුද සංවිධායකයා කියනවා නම් මේ අහවල් ගායකයා මේ අහවල් ඩාන්සින් ටීම් එක මෙයා එන්නේ එයාටත් තියෙන කට වහගෙන වැඩේ කරන්න එයාලා කවුද හරිද එයාලත් යපෙන්නේ ඕක තමයි එයාලවත් නිකන් ඕවා ගාගෙන ගඳ ගස්ස ගන්න එපා හරිද ඉතින් අනිත් එක තමයි තව තියනවා කියන්නේ හැබැයි මම වීඩියෝ දෙක තුනකින් එනවා මොකද මම මෙතනට බැස්සේ මම යපෙන්නේ දැන් මං යපෙන්නේ මේ ගායනයෙන් නෙමෙයි මාව ගන්න එපා කවුරුත් හරිද මාව ඕනේ නැත්නම් ගන්න එපා හැබැයි මම ඇත්ත කියන එක මම නවත්තන්නේ නැහැ මොකද මාව ගන්න එපා මාව ගන්න ඕනෙත් නැහැ මෙයාලා මේ කියන විදිහට මට වැඩ නැහැ මට ඉල්ලුම නැහැ ඔක්කොම කියවනවනේ ඉතින් මාව ගන්න එපා කවුරුත් හරිද ඕනේ නැති අය ගන්න එපා නමුත් මේ අසාධාරණයට තවමත් එයාලගේ මේ රැකියාව එයාලා බිල් ගෙවන්න තියෙනවා ළමයින්ට කන්න දෙන්න තියෙනවා අර කුක්කා කිව්වේ ඌ හොඳට කාලා බීලා ඉන්නේ මේ අපේ රොසාන් අයියා හින්දා කියලා හරිද ඔය පොර ටෝක් දෙනකොට චුට්ටක් හිතන්න අනිත් මිනිස්සුන්ටත් උඹලා කරන්නේ ඔය ජරා වැඩේ තමයි උඹලා විතරද හොඳට කාලා බීලා ඉන්න ඕනේ නිකන් ගෝන් ටෝක් දීලා නිකන් මඩ උඹලා තමයි යකෝ මඩ කරියෝ හරිද ඔය එනකොට නිකන් මීඩියාවක් ඉස්සරහා කැමරාවක් වීඩියෝ එකක් ඔන් කරගෙන දෙන පොර ටෝක් පොඩ්ඩක් කල්පනා කරන්න හරිද ඉතින් තව තියනවා කියන්නේ මේ කාලේ මං හරි අඩුවෙන් ගන්න හදන්නේ ඉතින් මේ මගේ රෙදි ගලවලා මං දන්නවා සෝල්දාදුවෙක් වුණත් යුද්ධයට යද්දි වෙඩි වැදින්න හරි බලාගෙන තමයි යන්නේ මේ සිංහල රටේ කොල්ලෝ කී දෙනෙක් මැරුණාද ඔහම ගිහිල්ලා ඉතින් ඇත්ත කියන්න සාධාරණයට හිට ගන්න යද්දි රෙදි ගැලවෙයි කියලා මං දන්නවා ඉතින් ඕක කරන්න පුළුවන් එකම නසරාණිය තමයි මං ඒ chance එක ගත්තා මං මීඩියා වල හිටියේ නෑනේ සෝෂල් මීඩියා හිටියද ඇවිල්ලා අවුරුදු 2යි යකෝ ඔయిత කලින් ආවනම් මම එහෙනම් පොරනාන්දු කෙනෙක් අද නෑ මේ වෙනකොට හරිද එහෙනම් මිනිස්සුන්ට සාධාරණ යුක්තිය ඉටුවලා එන අවුරුදු 4කට 5කට කලින් පොරා දන්නෙත් නෑනේ ඇත්තටම මම සතුටු වෙනවා මම සෝෂල් මීඩියා ආපු එක ගැන මේක කියන්න බැරි සෙට් එකකට ඉතින් එන්න බය වෙන්න එපා මගේනේ රෙදි ගලවන්නේ මම කලාකරුවන්ට කියන්නේ ඇවිල්ලා ඔයාලගේ වොයිස් එක කියන්න ඔයාලගේ ඇත්ත කියන්න මේක තමයි එකම chance එක ඇත්ත කියලා හරි පැත්ත ගියත් හරි අඩු ගන්න ඕගලන්ට සතුටෙන් නිදා ගන්න පුළුවන්. ඕක හිතේ තද කරගෙන විදවන්න එපා. මම ඉන්නවා ඔයාලත් එක්ක. මම මේ පන්දව නිවන්නේ නැහැ. ඉස්සරහට එනවා CID යනවා අර යනවා. යකෝ මං හොරෙද්ද? මම කියන්නේ මං හොරෙන් නෙමෙයි. ඇත්ත මේ කතා කරන්නේ. මිනිස්සු දන්නවා පප්පට ගියා ගන්න බැරනම් අහසුරින් ඉන්න පප්පලට මං කියන්නේ ඕන මගුලක් කියා ගන්න. ඇත්ත ඒකයි. හරිද මම්මා සම්මාන ගත්ත මහ ප්‍රාණ යකෝ වේසගෑනු කියලා කියන මට මගේ වයසත් ගාවගෙනනේ මං තමයි දැන් නා කිච්චි අර කිච්චි මේ කිච්චි පොල් කිච්චි ගන්නවනේ උඹලගේ පවුල් වලත් ඉන්නවා මගේ වයසේ අම්මලා ඉන්න අක්කලා ඉන්න උන්ටත් ඔය උඹලා ගහන්නේ ඌව තමයි හරිද රැලි වෙලාද අර වෙලාද මේ වෙලාද අනිත් එක ඔය පොරනාන්දුව ඉන්නවනේ ඌ හිතන්නේ මූ මැරෙන්නේ නැහැ කියලා යකෝ උඹත් ඕකට ඔච්චර මෙච්චර දඟලන්නේ වීඩියෝ දාලා ළමයින්ට පොද්දෙනවා පෙන්නනවා මන් දැක්ක ශානගේකට ගිහිල්ලා යකෝ තෑග්ගක් දෙනකොට රැප් කරලා දීපන් ඔතලා දීපන් හරිද මිනිස්සුන්ට දැනගන්න ඕනේ ඇයි මේ නිකන් ගොන් ආතල් දීලා තවත් වැටි නාලා ගිරි ඇතා වගේ මූ දුවනවා වටේම දුවනවා ඇයි අපි තාම එක තැන මගේ ගෙදර ඉඳගෙන මං නිකන් උඹලා දෙන ආතල් බලන්න මං විතරන්නේ මේ කලාකාරයෝ ඔක්කොම බලාගෙන උඹට පව් උඹට මහන්සි නැද්ද හති නැද්ද ඇත්ත කියනකොට ඔන්නෝම තමයි රිදෙනවා බය වෙන්න එපා මං ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා රූනි බ්‍රෝ thank you so much respect ඔයාට අනිත් කලාකාරයෝත් ආවා thank you respect ඔයාට මේ ගේම අපි ඉදිරියට ගෙනියනවා මට වැඩ නෑ මට හිඟා ගන්න බය වෙන්න එපා මම මේ කලාවට එන්න හෝ නැති හෝ මාව ගන්න බෑ මම බය වෙන්නේ ඕනයක් කියන්න මට මොකෝ මම බය නෑ මාව ගන්න මම මේ කතා කරන්නේ මං ගැන නෙමෙයි මම මේකෙන් නෙමෙයි යැපෙන්නේ මට හොඳ මිනිස්සෙක් ඉන්නවා හරිද මට ඒ බය නම් මං එනවද යකෝ මද්දුම බණ්ඩාරලා වීරයෝ මැරුණේ අනිත් උන්ට දෙයක් දෙන්න ඒකට තමයි මමත් බැස්සේ ගේම නම් ගේම තමයි ජින්ජර් ස්ටයිලා